අතරම ඊයේ ඇල්ල ප්‍රදේශයේ සිදුවෙච්ච මිලේච්ඡ පහර දීමට විරුද්ධව තමයි අද දිනේ ඒවා මිලේච්ඡ පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අද බණ්ඩාරල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පෙනී සිටින්න නන්දසිංහ පැමි සංචාරක රියදුරන් ඒ වෙලාවට බණ්ඩාරල නගරයට පැමිණලා ඉන්නවා. අතන අපි කිසිම උද්ඝෝෂණයක්වත් පිකටින්නයක්වත් කරන්න නෙවෙයි. අපේ සහෝදරයාට වෙච්ච අසාධාරණ වෙනුවෙන් ඔව්වට පෙළ ගැසෙන්න තමයි මේ ස්ථානයට ආවේ. ඉතින් ඇත්තටම ඇල්ල ප්‍රදේශය විශේෂ සඳහන් කරන්න ඕන ඇල්ල ප්‍රදේශයේ සිදුවෙන ඉතාමත් තුච්ච නින්දිත ටුක්ටුක් මාෆියාව ඇත්තට ත්‍රිවිල් මාෆියාව ඒ තුලින් සිදුවෙන්නේ අපේ රටට ඉතාමත් අගෞරව සිද්ධියක්. ඒ පිළිබඳ මේ අපේ රජයේ කරු මැදිහත්වීම ඉතාමත් ඉක්මනින් හැකි ඉක්මනින් යොමු කරන නිසා ගෞරවයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි තමයි මේ රටේ සංචාරක ශ්‍රේෂ්ඨය මගින් මේ රටට විදේශ විනිමය වැඩිපුරම මේ රටට ගෙනල්ලා මේ රට යම්තාක් දුරට ආර්ථික වශයෙන් ඉහළ නංවන්න උපකාරී වෙන පිරිසක් ඉන්නේ. ඉතින් අපිටත් එහෙම කරනවා නම් ඇල්ල ප්‍රදේශයට ඇවිල්ලා අපේ සංචාරක රියදුරන්ට පැමුණුණාට පස්සේ ඒ සංචාරක රියදුරන්ට පහර දීලා වාහන වලට පහර දීලා අලාභ ආහනය කළා මේ වගේ දේවල් කරනවා නම් ඒ පිළිබඳ රජයේ පූර්ණ මැදිහත්වීම කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ ටොප් නිවුස් සමග